හරි අද අපි කතා කරන්න යන්නේ අවකලන භාවිත ගානක්. සාමාන්‍යයෙන් PO පේපර් එකේ කෙටි ප්‍රශ්නවල 6-7 වගේ ප්‍රශ්නකට එනවා අවකලන භාවිත ගානක්. අන්න ඒ වගේ ගානක් තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. ගානේ කියනවා වක්‍රයක පරාමිතික සමීකරණය x සමානයි sin 4 θ ඍණ දෙවතාවක් sin 2 θ හා y සමානයි cos 4 θ ධන දෙවතාවක් cos 2 θ මගින් දෙනු ලබයි. මෙහි θ යනු පරාමිතියකි. θ සමානයි 5 බෙදීම 6 දී වක්‍රයට අඳුනු ලබන අභිලම්බයේ සමීකරණය x ධන මූල 3යි y සමානයි බිඳුව බව පෙන්වන්න. දැන් ඉස්සලා මේකේ වක්‍රයේ හැඩය අපි දැනගෙන ඉන්න ඕනි නෑ. හැබැයි මං නිකන් දල වශයෙන් නිකන් හිතනවා මේ වගේ වක්‍රයට හැඩයක් ඇති කියලා. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක අභිලම්බය සමීකරණය නම් අපි ඉස්සලා මේ ලක්ෂයට අදාළව ස්පර්ශකය ඇඳගෙන ඉන්න ඕනි. එතකොට අන්න ස්පර්ශකයට ලම්බක යන රේඛාවට තමයි අපි කියන්නේ අභිලම්බය කියලා. එතකොට මෙන්න මෙයාව තමයි අපි හොයන්න ඕනේ. එතකොට දැන් මෙතන පරාමිතියක් කියලා දීලා තියෙනවානේ මේ θ වලින් තමයි x හා y කියන විචල්්‍ය දෙක තියෙන්නේ. සාමාන්‍ය සමීකරණයක් තියෙන්න ඕනේ x හා y වලින්නේ. එතකොට x හා y වලින් නැතුව තත් විචල්්‍යයකින් x හා y සම්බන්ධ කරලා තියෙනවට තමයි අපි කියන්නේ පරාමිතියක් කියලා. මේ අභිලම්බයේ සමීකරණ හොයන්න අපි දැනගෙන ඉන්න ඕනේ එක ලක්ෂයකුයි අභිලම්බයේ අනුක්‍රමණයයි. එතකොට අපිට කෙලින්ම අභිලම්බයේ අනුක්‍රමණය හොයන්න බෑ. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගෙන ඉන්න ඕනේ. ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගෙන ඊට පස්සේ තමයි අභිලම්බයේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි එකට කරන්න ඕනේ මේ x හා y කියන දෙන්නව අවකලනය කරගන්න ඕනේ. එතකොට අවකලනය කරන විෂය වැදගත්. මොන විෂයෙන්ද අවකලනය කරන්නේ කියලා අපි සාමාන්‍යයෙන් නම් ශ්‍රිතයක් දුන්නාම y ගේ ශ්‍රිතයක් දුන්නාම අපි x විෂයෙන් තමයි අවකලනය කරන්නේ. හැබැයි මෙතන θ කියලා පරාමිතියක් දාලා තියෙන නිසා අපි x හා y දෙන්නව වෙන වෙනම θ විෂයෙන් අවකලනය කරන්න ඕනේ. එතකොට මම ලියනවා y හා x θ විෂයෙන් අවකලනයෙන්. එතකොට ඉස්සලාම අපි x අවකලනය කරමු. dx යට dθ සමානයි sin 4 θ අවකලනය කරාම cos 4 θ. ඊට පස්සේ 4 θ වෙනම අවකලනය කරන්න ඕනි. 4 θ අවකලනය කරාම වතාවක් 4 කියලා මේක cos 4 θ 4ෙන් ගුණ කරන්න ඕනි. ඊට පස්සේ ඍණ දෙවතාවක් sin 2 θ අවකලනය කරාම cos 2 θ. ඇතුලේ ඉන්න 2 θ පදය අවකලනය කරාම 2ෙන් වැඩි වෙන්න ඕනි. එතකොට මේක ටිකක් සරල කරලා ලියුවත් අපිට පුළුවන් 4ක් එළියට ගන්න. එතකොට cos 4 θ ඍණ cos 2 θ කියලා එනවා. ඊට පස්සේ අපිට මේ විදිහටම පුළුවන් dy යට dθ හොයාගන්න. cos 4 θ අවකලනය කරාම ඍණ sin 4 θ. ඊට පස්සේ 4 θ පදය අවකලනය කරන්න ඕනි θ විෂයෙන්. එතකොට මේක වැඩි කරන්න ඕනි 4. ඊට පස්සේ ධන දෙවතාවක් cos 2 θ අවකලනය කරාම ඍණ sin θ. ඍණ sin 2 θ. එන 2 θ නේ තියෙන්නේ. ඊට පස්සේ 2 θ අවකලනය කරාම මේක ආය වැඩි වෙන්න ඕනි 2. එතකොට මේකෙත් පොදු හරයක් විදිහට අපිට පුළුවන් 4ක් එළියට ගන්න. මම ඍණ 4ක්ම එළියට ගන්නවා. මොකද මෙතනත් ඍණ තියෙනවා. මෙතනත් ඍණ තියෙන නිසා. එතකොට ඍණ 4 θ ඍණ 4ක් එළියට ගත්තාම sin 4 θ ධන sin 2 θ කියලා එනවා. එතකොට අපි දන්නවා දාම නීතිය කියලා තියර එකක් තියෙනවා. දාම නීතිය අනුව අපිට කියන්න පුළුවන් dy යට dx කියන්නේ කවුද? dy යට dθ වතාවක් dθ යට dx. දාම නීතියදී අපිට පුළුවන් වෙනත් විචල්‍යයකින් වෙනත් විෂයකින් මේ දෙන්න කඩලා ලියන්න. අන් ඒක තමයි මේ කරලා දෙන්නේ. දැන් අපි උඩදී θ විෂය මේ දෙක අවකලනය කරලා මේ දෙකට උත්තර දෙකක් අරන් තියෙනවානේ. එතකොට මෙන්න මේක ආදේශ කරාම අපිට පුළුවන් dy යට dx. එහෙම නැත්නම් මේ ශ්‍රිතයට අදාළව එක එක ලක්ෂ වලට අදාළව අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. එතකොට මම ලියනවා dy යට dx dy යට dθ කියන්නේ මෙයා. ඍණ 4 වතාවක් sin 4 θ ධන sin 2 θ. මෙතන තියෙන්නේ dθ යට dx. හැබැයි මෙතන තියෙන්නේ ඒකේ පරස්පරය. එතකොට මෙතෙන්ට ආදේශ කරද්දි මේක එක යට වෙන්න ඕනි. එතකොට එක බෙදීම 4 වතාවක් cos 4 θ ඍණ cos 2 θ.
එතකොට මෙතන 4ට 4 කපලා දාන්න පුළුවන්. එතකොට අපිට එනවා අනුක්‍රමණය ඍණ වතාවක් sin 4යි θ ධන sin 2යි θ. බෙදන්න ඕනේ cos 4යි θ ඍණ cos 2යි θ. හරි. දැන් මේ අපිට ඇවිල්ලා තියෙන්නේ එක එක θ වලට එක එක අගයන් දාන්න පුළුවන් අපිට. අන්න එක එක අගයන් දාද්දී අනුක්‍රමණය වෙනස් වෙනවා. අපි දන්නවා වක්‍රයක අනුක්‍රමණය හැම වෙලෙම නියත නැහැ. සරල රේඛාවක වගේ නියත අනුක්‍රමණයක් නෙවෙයි වක්‍ර වලට තියෙන්නේ. එතකොට වක්‍රයක එක එක ලක්ෂ්‍යවලදී ඒ ලක්ෂයට අනුරූපව අනුක්‍රමණය වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ dy යට dx එහෙම නැත්නම් අනුක්‍රමණයේදී අපිට මේ θ පදයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට θ වෙනස් වෙද්දී එක එක ලක්ෂ්‍යවලට අනුරූපව θ වෙනස් වෙද්දී ඊට අනුරූපව අනුක්‍රමණයත් වෙනස් වෙනවා. දැන් මෙතන අපිට අගයක් දීලා තියෙනවා θ වලට θ සමානයි π බෙදීම 6 දී කියලා. එතකොට අපෙන් අහලා තියෙන්නේ දැන් මේ ලක්ෂ්‍යය මම ගත්තොත් θ සමානයි π බෙදීම 6 කියලා. ඊට අනුරූපව අනුක්‍රමණය අපි හොයාගෙන ඉන්න ඕනේ. එතකොට මම මෙතෙන් ආදේශ කරන්න ඕනේ θ සමානයි π බෙදීම 6. dy යට dx θ සමානයි π බෙදීම 6 දී අපි අනුක්‍රමණය හොයා ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මේකට කෙලින්ම ආදේශ කරන්න තියෙන්නේ. 4 වතාවක් π බෙදීම 6 ධන sin දෙවතාවක් π බෙදීම 6. cos 4යි θ වලට ආදේශ කරමු. cos 4 වතාවක් π බෙදීම 6 ඍණ cos දෙවතාවක් π බෙදීම 6. ඉතින් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන උඩ එනවා ඍණ එළිය තියෙනවා sin 2යි π බෙදීම 3 ධන sin π බෙදීම 3යි. යට එනවා cos 2යි π බෙදීම 3 ධන sin π බෙදීම 3යි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. sin 2යි π බෙදීම 3 කියන්නේ sin 120 කියන එක. අපිට sin 120 වෙනවට දාන්න පුළුවන් මූල 3 බෙදීම 2යි කියලා. කොහොමද මූල 3 බෙදීම 2ක් ආවේ? sin 60 මූල 3 බෙදීම 2යි. ඒතර අපි දන්නවා මම මේ හරිය ලියලා පෙන්නන්නම්. ත්‍රිකෝණමිතියේදී අපි වෘත්තපාද 4ක් ගැන ඉගෙන ගන්න ඕනේ. ඒකෙන් පළවෙනි වෘත්තපාදයේදී sin අනුපාත, cos අනුපාත, tan අනුපාත කියන තුන් දෙනාම ධන වෙනවා. ධනාගයන් වෙනවා. ඒ කියන්නේ 90ට අඩු කෝණවලදී. ඊට පස්සේ දෙවෙනි වෘත්තපාදය. ඒ කියන්නේ 90ත් 180ත් අතර තියෙන කෝණ වලදී අපි දන්නවා sin අගය විතරයි ධන වෙන්නේ. ඊට පස්සේ 180ට වැඩි කෝණ, 270ට අඩු කෝණ. තුන්වෙනි වෘත්තපාදයේදී tan අගයක් තමයි ධන වෙන්නේ. හතරවෙනි වෘත්තපාදයේදී ධන වෙන්නේ cos අගයක් විතරයි. එතකොට sin 120 කියන්නේ මෙන්න මේ දෙවෙනි වෘත්තපාදයේ පිහිටන කෝණයක්. එතකොට sin 120 ධන උත්තරයක් වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මෙතන ධන මූල දෙක බෙදීම 3ක් ආවේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් sin 5 බෙදීම 3ට දාන්න මූල 3 බෙදීම 2ක් කියලා. ඊට පස්සේ යටට තියෙනවා cos 2යි 5 බෙදීම 3. ඒ කියන්නේ cos 120. දැන් අපි බලන්න ඕනේ cos 120 කොහෙද තියෙන්නේ කියලා. cos 120 මෙන්න මේ දෙවෙනි වෘත්තපාදේ තමයි එයා පිහිටන්නේ. එතකොට දෙවෙනි වෘත්තපාදයේදී sin විතරයි ධන. එතකොට cos අගයක් එහෙනම් ඍණ වෙන්න ඕනේ. එතකොට අපිට මෙතන දාන්න වෙන්නේ ඍණ භාගයයි කියලා. ඊට පස්සේ ධන මෙතන ධන නෙවෙයි මෙතන ඍණ වෙන්න ඕනේ. උඩ තියෙන ඍණ ලකුණක්නේ. ඊට පස්සේ මෙතන cos වෙන්න ඕනේ නේද? වැරදීමක් වෙලා තියෙනවා. එතන cos වෙන්න ඕනේ. cos 5 බෙදීම 3 කියන්නේ භාගයයි. එතන මේක සුළු කරාම අපිට θ සමානයි 5 බෙදීම 6 දී මේ වක්‍රයේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. මේක සුළු කරොත් බෙදීමේ දෙක ඔක්කොම කපලා දාන්න පුළුවන්. මෙතන ඍණ ලකුණට මේ ඍණ ලකුණු දෙක බෙදලා යනවා. එතකොට උඩ එනවා 2යි මූල 3 යට එක ධන එක කියන්නේ 2යි. එතකොට මෙතන එනවා මූල 3යි කියලා. ඒ කියන්නේ θ සමානයි 5 බෙදීම 6 දී ස්පර්ශකයේ අභිලම්බයේ අනුක්‍රමණය නෙවෙයි මේ ආවේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ඊට පස්සේ අපි කොහොමද දැන් අනුක්‍රමණය හොයන්නේ අභිලම්බයේ? අභිලම්බයේ අනුක්‍රමණය හොයන්න සරල රේඛාවේ ලස්සන තීර එකක් තියෙනවා. මොකක්ද? රේඛා දෙකක්. සරල රේඛා දෙකක්
මෙහෙම එකිනෙකට ලම්බකෝ ඡේදනය වෙද්දී මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය m1 නම් මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය m2 නම් මේ දෙන්න අංශක 90කින් ඡේදනය වෙනවා නම් අපිට ලියන්න පුළුවන් m1 වතාවක් m2 ගේ ගුණිතය ඍණ 1යි කියලා. අන්න ඒ සම්බන්ධය පාවිච්චි කරලා අපිට පුළුවන් අනුක්‍රමණය හොයාගන්න අභිලම්බය. එතකොට මම ලියනවා අභිලම්බය අනුක්‍රමණය මම m1 කියලා ගන්නම්. m1 වතාවක් මූල 3 සමානයි ඍණ 1. මේ ගත්තේ අපි ස්පර්ශකයේ සමීකරණය. ස්පර්ශකයේ අනුක්‍රමණය. එතකොට මේකෙන් අපිට එනවා m1 සමානයි ඍණ 1ට මූල 3යි කියලා. දැන් අපි දන්නවා අභිලම්බයේ අනුක්‍රමණය. දැන් අපිට අභිලම්බයේ සමීකරණය හොයාගන්න අපිට ඕනි වෙනවා තව ලක්ෂයක්. එතකොට අපිට පුළුවන් θ සමානයි 5 බෙදීම 6 දී 6 විට x හා y හොයාගන්න. x හා y ගේ හරි අගයන් දෙක හොයාගන්න පුළුවන් අර පාරාමිතිය ඉවත් කරගෙන. එතකොට x කියන්නේ sin 4යි θ ඍණ දෙවතාවක් sin 2යි θ නේ. මේකෙත් θ වලට 5 බෙදීම 6 ආදේශ කරන්න ඕනේ. එතකොට sin මෙතන එනවා මම කිලිම ලියන්නම් කලින් ලියපු හින්දා දෙවතාවක් sin 5 බෙදීම 3යි. මේකේ ඉන්නේ මූල 3 බෙදීම 2 ඍණ දෙවතාවක් මූල 3 බෙදීම 2යි කියලා. එතකොට මෙතන එන්නේ අඩු කරාම ඍණ මූල 3 බෙදීම 2යි කියලා. ඒ විදිහටම අපි y වත් හොයාගන්න ඕනේ. මම මේ පැත්තෙන් ලියන්නම්. y සමානයි cos 4යි θ ධන 2යි cos 2යි θ. cos 4යි θ වලට දැම්මොත් එහෙම θ සමානයි 5 බෙදීම 6. මෙතන එන්නේ cos 2යි 5 බෙදීම 3 ධන දෙවතාවක් cos 5 බෙදීම 3 කියලා ආවේ. එතකොට මෙතන cos 2යි 5 බෙදීම 3 ඍණ භාගයයි. ඍණ භාගයේ ධන දෙවතාවක් භාගය. එතකොට මේක සුළු කරාම එනවා මෙතන ඍණ භාගයයි කියලා. එතකොට දැන් මේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ලක්ෂය තමයි අපි හොයාගත්තේ. ලක්ෂයේ ඛණ්ඩාංග ටික තමයි අපි දැන් ඔය හොයාගත්තේ. එතකොට මෙන්න මේ ලක්ෂයට අදාළව දැන් මේ ලක්ෂයම තමයි ස්පර්ශකයටත් මේ ලක්ෂය පොදුයි. ඒ වගේම අභිලම්බය යන්නේ මේ ලක්ෂය හරහා. එතකොට අභිලම්බය මත පිහිටන ලක්ෂයක් විදිහට අපිට මෙන්න මේ ලක්ෂය අලගන්න පුළුවන්. එතකොට දැන් අපි අභිලම්බය මත තියෙන ලක්ෂයක් දන්නවා. අභිලම්බයේ අනුක්‍රමණය දන්නවා. එහෙනම් අපිට x සහ y සම්බන්ධ කරගෙන අභිලම්බයේ සමීකරණය හොයාගන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් අභිලම්බයේ අනුක්‍රමණය වතාවක් x ඍණ x ඛණ්ඩාංක වෙනසනේ දාන්න ඕනේ. x ඛණ්ඩාංක වෙනස x ඍණ මූල 3 බෙදීම 2යි. ඒක සමාන වෙන්න ඕනේ y ඛණ්ඩාංක වෙනසට. y ඛණ්ඩාංක වෙනස කියන්නේ y ඍණ භාගයයි. නොයි විදියට එනවා. මෙතන මූල 3ක් එන්න ඕනේ. මෙතන මම කෙලින්ම x මේ යටින් ලියන්න නැතුව x මේ පැත්තට අරගෙනම ලිව්වා. ඒක කැමති විදිහක් කරන්න පුළුවන්. මේ ඔයාලට මේ පල්ලෙහෙන් ලියලා ඊළඟ පියවරේදී ගන්නත් පුළුවන්. මේක කෙටි ප්‍රශ්නයක් නිසා ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ටක් ගාලා මේ පැත්තෙන් කෙලින්ම එකවර ලියන්න පුළුවන්. එතන මේක ටිකක් සුළු කරගත්තොත් මූල 3 x ධන මූල 3 බෙදීම 2 සමානයි y ඍණ y ධන භාගයයි. ඊට පස්සේ මෙතන වරහන් ඉවත් කරගන්න පුළුවන්. ඍණ x බෙදීම මූල 3 ඍණ මෙතන ගුණ කරාම මූල 3ට මූල 3 කැපිලා යනවා. එන්නේ ඍණ භාගයයි කියලා. ඍණ භාගය සමානයි y මෙතන මෙයානේ වැඩි. එතකොට මෙතන ධන භාගයක් වෙන්න ඕනේ. එතකොට මෙතන ධන භාගය කියන්නේ මෙතන ඍණ භාගයක් වෙන්න ඕනේ. එතන වැරදීමක් වෙලා තියෙනවා. එතකොට මෙතන එන්නේ ඍණ භාගය. එතකොට මේ පැත්තේ ඍණ භාගයට මේ පැත්තේ ඍණ භාගය කැපිලා යනවා. එතකොට අපිට x මේ මූල 3 වැඩි කරගන්න පුළුවන්. ඍණ x සමානයි මූල 3යි y කියලා. එතකොට x එහා පැත්තට දාපුවාම අපිට එනවා x ධන මූල 3 3යි y සමානයි 0. මෙන්න මේක තමයි අපිට පෙන්වන්න තිබ්බ උත්තරේ. හරි මම හිතනවා ගාන තේරුණා ඇති කියලා. මම මේ කළු පාටෙන් ලියපුවා ගානේ අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේක කෙටි ප්‍රශ්නයක් නිසා අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් ලියුවාම ඇති. මම මේවා ලිව්වේ ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න.
එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ගානක් හදන්නේ. තව ඉස්සරහට මේ වගේ අවකලන භාවිත ගණන් ටිකක් හදමු අපි. අද ගාන තේරුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තව අලුත් ගානකින් ආයෙත් හම්බෙමු.